පාස්කු සිද්ධිය සම්බන්ධව අවුරුදු 6ක් පිරෙන මොහොතේදී නැවත වරක් මේ ජනමාධ්‍ය මගින් පාස්කු සිද්ධිය මීට අවුරුදු 6කට පෙර පාස්කු දවසේ මියගිය රූප මියගිය දේවල් 300කට ආසන්න ප්‍රමාණයක් මිය ගියා. ඒ අයගේ බෝම්බ ප්‍රහාරයේ දර්ශන නැවත නැවතත් අවුරුදු 6කට පස්සෙත් හැම අවුරුද්දකම වගේම මේ අවුරුද්දෙත් පුනර්ප්‍රචාරණය කළා. මේක හොඳ දෙයක් නොවේ. මොකද මා හොඳ දෙයක් නොවේයි කියලා කියන්නේ මේක තුලින් සන්ත්‍රාසයක් ඇති වෙන්නේ. මොකද හේතුව කියන්නේ අමතක කරන්න උත්සාහ දරන මිනිසුන්ට මේ අප්‍රසන්න දර්ශන පෙළ නැවත රූපමය වශයෙන් පෙන්වනකොට ඒ වගේම මාධ්‍යවේදීන් Tamanගේ හඬ භාෂණය පාවිච්චි කරලා මේ කටහඬින් සංවේදීව දේවල් ප්‍රකාශ කරනකොට මේ මරණය මේ සිදුවෙන දේ බෝම්බ පිපිරීම පිළිබඳ සංවේදී දේවල් ප්‍රකාශ කරනකොට පුවත්පත් වලට සංවේදී විදියට රචනා කරනකොට ඒවා කියවෙනකොට භාවාතීශයව අපි කැළඹෙනවා. ඉතින් මේක මනෝවිද්‍යානුකූලව ගත්තාම මේකෙදි කියන්න ඕන පැනික් ඩිසෝඩර් එකක්. පැනික් කියලා කියන්නේ සන්ත්‍රාසය. සන්ත්‍රාසයක් ඇති වෙන්නේ සන්ත්‍රාස ප්‍රහාරයකින්. ඒකට පැනික් ඇටැක් කියලා කියනවා මනෝවිද්‍යාවේදී. මේ පැනික් ඇටැක් එකක් ආවහම ඒක දිගින් දිගටම පැවතිනකොට ඒක පැනික් ඩිසෝඩර් එකක් වෙනවා. සන්ත්‍රාස අක්‍රමතාවක් වෙනවා. මේක ජීවිතයට බලපානවා. අපේ මුළු ජීවිතේටම. මනෝවිද්‍යාඥ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අපේ සිත මුඩු සිත, මැද සිත සහ යටි සිත කියලා කොටස් තුනකට බෙදුවා. විඥාණය, උපවිඥාණය, අවිඥාණය. තවත් විදියකට ඔහු ගත්තා ඒ ක්‍රියාකාරීත්වයේ එක්ක ඊගෝ, සුපර් ඊගෝ, ඉඩ්. ඊගෝ කියන්නේ විඥාණය, උඩුහිත. සුපර් ඊගෝ කියන්නේ අවිඥාණය, උපවිඥාණය. ඒ කියන්නේ සුපර් ඊගෝ. ඉඩ් කියලා කියන්නේ අවිඥාණය, යටිසිත. කොටස් තුනකට බෙදුවා. යටිසිත තමයි විශාල. මේ යටිසිතේ තමයි අපිට තියෙන හොඳ දේ සහ හැම දෙයක්ම සංවද්ද වෙන්නේ. යටිසිත පිළිබඳ මනෝවිද්‍යාඥ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අදහස් දක්වනකොට කියනවා ජීවනාශය සහ මරණාශය කියලා දෙකක් තියෙනවා. මේ ජීවනාශය තුල තියෙන්නේ අපේ ජීවත් වීම සම්බන්ධ මූලික අයිතීන් සියල්ලම. ආහාර, කෑම බීම, ඇඳුම් පැළඳුම් මේ ඔක්කොමත් එක්ක. ඒ වගේම ලිංගිකත්වය. ඒ පේරණයන් තියෙනවා. ඒ වගේම මරණාශය තුල තියෙන්නේ දිවිනහ ගැනීම වගේ කෝපය, වෛරය, ගැටුම් ඇති කරන ඒ සම්පූර්ණම ජීවිතය පිළිබඳ අනිත් පැත්ත දකින්න. ජීවිතයේ අවිනිශ්චිතභාවය නැත්නම් ජීවිතේ විනාශකාරී පැත්ත දකින්න දේ. මේ ඔක්කොම යටිසිතේ තියෙනවා නැත්නම් අවිඥානයේ තැන්පත් වෙලා තියෙනවා. එතකොට එදා අර පාස්කු සිද්ධියේ ඒ සිදුවීම ඒ දැකපු මිට අවුරුදු 6කට පෙර දැකපු ඒ සිද්ධි දාමයේ තියෙන සන්ත්‍රාසය අපේ ජනතාවගේ සිත තුළ තිබිලා උඩු සිතට ඇවිල්ලා මැද සිතට ගිහිල්ලා යටි සිතේ තැන්පත් වෙලා තියෙනවා. යටි සිතේ තැන්පත් වෙලා තියෙන මේ පවුල් වල අයට දහස් ගානක අයට තමන්ගේ අම්මා තාත්තා නැති වුණා, දරුවා නැති වුණා, තමන්ගේ බිරිඳ නැති වුණා. ඒ සැමියන්ට, ඒ දරුවන්ට, ඒ පවුල් වල අයට ඒ සන්ත්‍රාසය තවම තියෙනවා. ඒ වගේ මේ පවුලේ කෙනෙක් නැති වෙලා නම් තව ඒ පවුලට සම්බන්ධ තව කෙනෙකුට ඒ පවුලේ නැති වෙච්ච සමීපතයන් ආශ්‍රිත සන්ත්‍රාසය තියෙනවා. පැනික් එක තියෙනවා, සන්ත්‍රාසය තියෙනවා. මේ සන්ත්‍රාසය තැන්පත් වෙලා තියෙනකොට කාදිනල් තුමා ඇතුළු ඔක්කොම අය ඒ අයට ඒක සමනය කරගන්න ආගම දහමෙන් දේශනා කළා. ඒ අයට පහසුකම් සැලසුවා. ඒගොල්ලන්ට වන්දි විදියට දේවල් දුන්නා. වන්දියක් දීලා මිනිසුන්ගේ ජීවිත මේව කර බෑ. නමුත් ඒ වගේ දේවල් දුන්නා. හැමදේම දීලා ඔවුන් එක්තරා විදියකට ඔවුන්ට සමනය කරන තත්ත්වයට ගෙනාවා. අවුරුද්ද ගත වෙනකොට ආයි අවුරුද්ද පිරෙනකොට ආයි අර මාධ්‍ය මගින් අර සන්ත්‍රාස දර්ශන පෙන්නනවා. බෝම්බ පිපිරනවා පෙන්නනවා. පුන පුනා යනවා මාධ්‍ය මගින්. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සහ දැන් සමාජ මාධ්‍ය. නැවත අවුරුද්දකින් අර අමතක කරලා තිබිච්ච දේ සන්ත්‍රාස ඇටැක් එක නැවත එනවා. ආයි අවුරුද්දකින් එනවා. මේ වගේ අවුරුදු 6ක් ගිල මේ 6 වෙනි අවුරුද්දෙත් නැවත මාධ්‍ය අරවා පුනර්ප්‍රචාරණය කරලා සන්ත්‍රාස දනක ඇටැක් එක නැවත මතු කරලා යටිසිතේ කිදා බැහැලා යටට ගිහිලා තිබිච්ච මේ ජනතාවගේ සන්ත්‍රාසය තව උඩට ගෙනාවා. මාධ්‍යෙන් ඇයි මේ දේ කරන්නේ? ඒ සන්ත්‍රාසය උඩට ගෙනලා මොකද්ද කළේ? අර මිනිස්සු නැවත මැරෙනවා. නැවත කම්පණයටපත් වෙනවා. ජීවත් වෙන්න ආසාවක් ඇවිල්ලා බොහෝ දේ කරගෙන ඉදිරියට යන්න කල්පනා කරනකොට නැවත අර සන්ත්‍රාසයට ගෙනාවා. එතකොට මේක ඇටැක් එක සන්ත්‍රාස අක්‍රමිකතාවයක් නැත්නම් පැනික් ඩිසෝඩර් එකක් දක්වා එනවා කියන එක මාධ්‍යවේදීන් දැනගන්න ඕනේ. මොකද මාධ්‍ය මගින් තමයි මේක නැවත ප්‍රකාශයටපත් කරන්නේ. නැත්නම් මේ මිනිස්සු අමතක කරලා හිටපු එක. නැවත පෙන්වනකොට දර්ශන නැවත මතක් වෙනවා. පොඩ්ඩක් කල්පනා කරන්න මේ මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න මේ දේ කරන මාධ්‍යවේදීන්ට මම කියන්නේ ඔබගේ පවුලට මේ වගේ දෙයක් වුණොත් ඔබ අවුරුදු 6ක්
අවුරුද්දෙන් අවුරුද්ද මේක මතක් කරුවොත් මාධ්‍ය මගින් ඔබට දැනෙන්නේ කොහොමද ඔබගේ බිරිඳ, ඔබගේ පියා, ඔබගේ මව, ඔබගේ දරුවා, ඔබගේ සහෝදරයාට මේ දේ වෙලා, ඔබ මාධ්‍යවේදියෙක් වෙලා ඔබට ඒ දේ වෙලා මේක විටින් විට මාධ්‍ය යනකොට ඔබට දැනෙන්නේ කොහොමද? අවුරුදු 6ක්ම මේ තුවාලේ පාරනවා නේද? ඔබ ගැන හිතලා අනිත් අය ගැන හිතන්න. මේක ඔබට වුණොත් කොහොමද කියලා හැම මාධ්‍යවේදියෙක්ම, මාධ්‍ය ආයතන ප්‍රධානියෙක්ම, කතෘ මණ්ඩල අධ්‍යක්ෂවරයෙක්ම, ප්‍රවෘත්ති කතෘවරයෙක්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙක්ම හිතන්න මේ ගැන. හිතුවොතින් අපිට මේක වෙනස් කරන්න පුළුවන්. අපි මොකද්ද කරන්න ඕනේ එහෙමනම්? එහෙමනම් කරන්න ඕන මේ ජනතාවට ලැබිච්ච සහන, මේ ජනතාවට ලැබිච්ච ආධාර උපකාර, මේ ජනතාවගේ දරුවන් නැගී හිටින ආකාරය, ආගම දහමෙන් කොහොමද මේක සමනය කරගන්නේ? අපි මේ දේවල් තොරතුරු අරගෙන අපි කොහොමද ජීවිතේ ජීවත් කරවගන්නේ? අපි කොහොමද ඉදිරියට යන්නේ? මේ සිදුවීමත් එක්ක පවුල රැකගෙන යන්නේ කොහොමද? ඒ කුඩා දරුවෝ අවුරුදු 6ක් දැන් ගත වෙලා අධ්‍යාපනයෙන් ඔවුන් එන උසස් වීම කොහොමද? ඔවුන්ට ලැබිච්ච පහසුකම් මොනවද? ඔවුන්ට ලැබෙන දේවල් මොනවද? මෙන්න මෙවැනි ආකාරයේ දේවල් මාධ්‍ය මගින් දිරිය ශක්තිය දීලා කරනවා නම් පරණ දේවල් මතු කරන්නේ නැතුව දැන් මෙතනින් යහට ජීවිතේ ගොඩනගා ගන්න දේ දෙනවා. මොකද ඒක සිහිපත් කරන්න ඕන. තමන්ගේ අම්මා තාත්තා දරුවා එහෙම මැරිච්ච ඒවා ඒගොල්ලෝ සිහිපත් කරයි. මාධ්‍ය මගින් පුනර් ප්‍රචාරණය කිරීම තුළින් ඇති වෙන මේ පැනික් ඇටැක් එක නැත්නම් පැනික් ඩිසෝඩර් එකක් දක්වා එන්න අපි ඉඩ දී යුතු නැහැ. ඒ නිසා මේක පොඩ්ඩක් තේරුම් ගන්න කියන එක මාධ්‍යවේදීන්ට මා විශේෂයෙන් කියන්න ඕනේ. මම මොකද මේක විශේෂයෙන්ම ගත්තේ මේක උච්චතම අවස්ථාවට ගෙනල්ලා යටිසිතේ තියෙනවා ඉදිරියට මතු කරලා මේ මතු කිරීම තුළ ඇති කරපු විශාල විනාශයක් මා දකිනවා. ඒ නිසා තමයි මා ඒක කළේ. ඉතින් ඒ නිසා බොහෝ වෙලාවට මම මේ කියන්නේ අපි මාධ්‍යයටත් මෙවැනි කාරණාවලදී මේ පැනික් ඩිසෝඩර් තත්වයට මේ සන්ත්‍රාස අක්‍රමාන්තතා තත්වයට ගේන්න එපා. මා මේ මනෝවෛද්‍ය විද්‍යානුකූලව මේක පැහැදිලි කරලා තියෙනවා. DSM-5 කියන එක, DSM-5 කියන්නේ මානසික ආබාධ පිළිබඳ රෝග විනිශ්චය සහ සංඛ්‍යාමන අත්පොත. ඒ අත්පොත නිකුත් කරලා තියෙන ඇමරිකානු මනෝචිකිත්සකයින්ගේ සංගමේ, American Psychiatrists Association එකෙන්. ඒක තමයි මේ මනෝවිද්‍යාවේ ප්‍රතිකාර සඳහා පාවිච්චි කරන්නේ. ඒකේ සන්ත්‍රාසය නැත්නම් මේ පැනික් ඩිසෝඩර් කියන එක ඕන් හඳුන්වනවා. පැනික් ඩිසෝඩර් එකක් ආවම ටික කාලයක් යනකොට හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. දහඩිය දානවා, වෙවුලනවා, හුස්ම හිර වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හුස්ම හිර වෙන බව දැනෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, බොහෝ අවස්ථාවලදී අපිට පපුවේ වේදනාව, පපුවේ ආබාධයක් වෙන විදිහ ඔක්කාරය, වමනය වගේ තත්වයන්, කැරකිල්ල, ක්ලාන්තය, සීතල බව, උණුසුම් බව, ඒ වගේම හිරිවැටීම, යථාර්ථය පිළිබඳ අවබෝධයක් නැතිවීම. ඒ වගේම තමයි පුද්ගල භාවය පිළිබඳ අවබෝධයක් නැතිවීම, තමන්ටම පාලනයක් නොමැතිකම, ඒ වගේම තමයි තමන් උමතු වෙලා කියලා හිතන සිතුවිල්ල, මිය යාවි කියලා කියන බය එන්න පුළුවන්. මාසයක් හෝ වැඩි කාලයක් දිගින් දිගටම තියෙන්න පුළුවන්. අර යට ගිය දේවල් නැවත මතු කිරීමෙන් මාධ්‍යෙන් දැන් මේ වකවානුවේ ඒ දෙමාපියෝ මේ ව්‍යසනයේට 300 ගානකට ආසන ප්‍රමාණයක් මැරිච්ච අයගේ පවුල් වල අයට මේක මතක් වෙනවා දවස් ගානේ දැන්. එතන මේ සන්ත්‍රාසය ඇටැක් එක ඇවිල්ලා සන්ත්‍රාස ඩිසෝඩර් එකක් දක්වා ඇවිල්ලා තියෙනවා. මන්න මේ තත්වය තමයි තියෙන්නේ. ඒකට ප්‍රතිකාරات අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ දැන් බොහෝ වෙලාවට ප්‍රතිකාර විදියට කරන්න පුළුවන් කමක් තියෙන්නේ මනෝවිද්‍යා අධ්‍යාපනය ලබා දීම. ඒ වගේම තමයි කියන්නේ යම් අභ්‍යාස තුලින් මේවා කරන එක. ඒ වගේම තමයි CBT නැත්නම් මේ පිළිබඳ මනෝ උපදේශනය ලබා දීම වගේ කාරණා වලින් මේක අපිට සමනය කරගන්න තරම් සමහර අයට අවශ්‍ය වේවි. නමුත් මා මේදී පැහැදිලි කරන්න ඕනේ මේ සන්ත්‍රාස ජනක සිද්ධි මාධ්‍ය මගින් නැවත නැවත පුනරුච්චාරණය කරන්න එපා. ඒ වගේම ගෙවල් වලදී මේවා නැවත නැවත කතා කරන්න එපා ළමයින්ට. යට ගිය දේවල් නැවත මතු කරලා සන්ත්‍රාස සිද්ධි මතු කරලා ඉහළට ඔසවා තබන්න එපා. මේක තුලින් මනෝමය වශයෙන් පීඩනයක් ඇති වෙනවා. ඔවුන් නැවත කඩාගෙන වැටෙනවා. වසරින් වසර කඩාගෙන වැටෙන්න ගියොත් ඔවුන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා. උමතුභාවයට පත් වෙන්න පුළුවන්. විවිධ වෙනත් මානසික රෝග ඇති වෙන්න පුළුවන්. අවපීඩනය, ඒ වගේම මේ ස්ට්‍රෙස් එක නැත්නම් මේ කියන්නේ ක්‍රමතය, එහෙමත් නැතිනම් බොහෝ අවස්ථාවලදී ඇන්සයිටි, කාන්සාව වගේ තත්ත්වයන් වගේ විවිධ රෝගාබාධ වලට දිගු කාලීනව මුහුණ දෙන තත්වයකට මේවා හේතු සාධක වෙන්න පුළුවන්. ඒ නිසා මේ සන්ත්‍රාස ඇටැක් යන සන්ත්‍රාස ප්‍රහාරයන් නැවත නැවත පෙන්වමින් සන්ත්‍රාස ඩිසෝඩර් එකක් නැත්නම් පැනික් ඩිසෝඩර් එකක් අක්‍රමකතාවයක් දක්වා ගෙන යන්න එපා. මේක මාධ්‍යයේ හැමෝකටම තියෙන වගකීමක් කියන එකත් මෙහිදී මතක් කරන්න ඕනේ. හැම කෙනෙක්ම මේ වගකීම හිතට ගන්න. සන්ත්‍රාස සිද්ධි නැවත නැවත මතක් කිරීමෙන් වළකින්න කියන එක මෙහිදී පණිවිඩයක් විදියට ඔබට දෙන්න කැමැතියි. සදෙස අද දවසේ මෙතකින් නිමාවටපත් වෙනවා. ලබන සතියේ මේ වෙලාවට හමු වී අපේක්ෂාවෙන් ඔබට සුබදායි දවසක් වේවා.